ඉතින් කොහමද යාළුවනේ? මම ෂර්ලොක් හෝම්ස් නෙමෙයි ෂෙහාන් ගෝමස්. ෂර්ලොක් හෝම්ස් අපේ නෑදෑයෙක් කියලා අපේ අම්මා කියලා තියෙනවා. කොහම හරි ඒක තව පස්සේ කියන්න. මේ පිටිපස්සෙන් පේන්නේ මගේ බෝඩිම. ඔය ඈතින් රබර් හදාගෙන ඉන්නේ බෝඩිමේ ඇන්ටි. අර එහා පැත්තෙන් පේන්නේ සෙනුරිලගේ ගෙදර. අපෝයි ඔය ඉන්නේ සෙනුරිගේ වසවර්ති නංගි කසුනි. පිස්සු පූස නේද? ඒ පාර මොකටද ඉන්න හදන්නේ? මොකක් හරි මගෝනි වැඩක් කරන්න තමයි හදන්නේ. මේ ඉන්නේ මගේ වොට්සන්. මම වොට්සන් නෙමෙයි යකෝ මම ස්මාර්ට් වොච් එකක්. හරි හරි මචං ඔබ තමයි මගේ වොට්සන්. වොට්සන් කෙනෙකුත් ඉන්න එපායි. අපි කෙලින්ම යමු මගේ කාමරේට. මේ තියෙන්නේ මගේ කාමරේ. මගේ පොත් මේසේ ඇඳ ඇඳුම් කබඩ් එක ඔක්කොම පිළිවෙලට තියෙනවා. මොකට කියනවාද ඉතින්? මම ඉතින් මගේ වැඩ ටික කරගෙන ඉන්න ගම ඔය අහලා බහලා තියෙන පොඩි පොඩි කේස් එහෙමත් විසඳනවා. අර ගෝමස් ළමයාට පිස්සුද ඇත්තටම? මහා දවාලේ කෝට් පෑයකුත් ඇඳගෙන එහෙම ඇවිදින්නේ. ඕකට පිස්සු අම්මේ. පිස්සු පූසෙක්. ඕක අපේ අක්කට ලයින්. මොකක්ද ළමයි ඔය කතා කරන භාෂාව? පිස්සු පූසා! කවුද කෑ ගැහුවේ? මං හිතන්නේ තවත් කේස් එකක්. පිස්සුද ගෝමස්? අර කසුනි තමසර කින්ඩියට කෑ ගහන්නේ. ඇත්තම මට ඕකේව අහුනොත් මම ඕකේව කනවා. අද නම් උදේම වහින්න වගේ හදන්නේ. වැස්ස වෙලාවේ කෝපි එකක් බොන ගමන් පොඩි මනෝපාරක් දාගෙන පොතක් බලමු. අම්මට යකෝ මම දවාලේ තින ගහනවනේ. මුරු කියන්න ඕනේ මම අකුණු වලට නම් ටිකක් බයයි. දවසක් අපේ අක්කා ලැට් එකේ ඉන්නකොට අකුණක් ගහලා අන්තිමට අපිට අලුතින් ලැට් එකක් හදන්න වුණා. එදා ඉඳන් මම අකුණු වලට මාර බයක් තියෙනවා. නංගි කොහමද බ්‍රෂ් එක? අනේ අම්මේ මගේ බ්‍රෂ් එක කෝ? සෙනුරි මොකද මේ උදේ පාන්දරම කෑ ගහන්නේ? පොඩ්ඩක් ඔක ඔයලා බලන්න බැරිද? උදේ පාන්දරම මගේ ඔළුව කන්නේ නැතුව. සෙනුරිගේ කාමරේ මෙතනට හරියටම පේනවා. අද පේන්නේ නැහැ. මම හිතන්නේ පන්දේ ගිහිල්ලාද කොහෙද? නෑ. ඔය කියනකොට මින්නේ. කොහෙද මම බොරුසුව දෙන්නේ? නාන්න ගිහිල්ලා. ගෝමස් ඔක වැරදි වැඩක්. කියන දේ හපන්. ඇඳ උඩත් නෑ. ඇඳුම් කබඩ් එක යටත් නෑ. මේස යටත් නෑ. අකේ ඔයා යෝග කරනවද? මට එන්නද? යෝග නෙමෙයි. මගේ බොරුසුව නැති වෙලා. සුදු පුතා ඔයා දැක්කද ඒක? ඔය මෙහා පැත්තේ බලන්න. මේ මොකක්ද මේ? ඊයෝ! තට්ටි මකුළුවෙක්. මල්ලි! තමුසේ මගෙන් ගුටි කනවා හොඳේ? මේ තියෙන්නේ ඇති අන්තං. කවුද මේක බිම දෙන්නේ? මල්ලි මේකෙන් දත් මැද්දද දන්නේ? අපෝ නෑ. ඕක ඔතන වැටිලා තිබුණේ. මම සපත් එක පොලිස් කරා විතරයි. මල්ලි! ගෝමස් ඔයි තමුසේ රහස් පරීක්ෂකයෙක් වෙන්න නේද කල්පනාව? ටිකක් වැදගත් විදියට හැසිරෙනවක මිනිස්සු. රහස් පරීක්ෂකයෙක් වෙනකොට හොඳට දේවල් ගැන අවධානය යොමු කරලා බලන්න ඕනේ. නැත්තම් වැදගත් දේවල් මගේ හැරෙන්න පුළුවන්. මම නම් කියන්නේ ඔය රහස් පරීක්ෂක වැඩේ අතහැරලා දාලා ගමේ ගිහිල්ලා හේනක් කුඹුරක් කොටාගෙන හිටියොත් මොකද? අඩුම තරමේ අතර කීයක් හරි හොයාගන්න පුළුවන්. කුඹුරක් කිව්වම මතක් වුණේ. ඊයේ රෑ මෙතන ඇන්ටිලාගේ බෝඩිම පිටිපස්සේ කුඹුරේ කවුරු හරි මිනිස්සු දෙන්නෙක් හිටියා. කළුවරහන්ද හරියට පෙවුන්නේ නැහැ. පස්සේ මම ආයි බලනකොට එතන කවුරුත් හිටියේ නැහැ. මම ඉස්සරහා පැත්තෙන් ඇවිල්ලා පාරෙන් බලනකොට මහතුන් බාප්පලාගේ කඩේ ළඟ කවුරු හරි දෙන්නෙක් හිටියා. කොහොම සුඹට කොහමද මහතුන් බාප්පා වෙන්නේ? උඹගේ තාත්තගේ මල්ලේ නෙමෙයි. හරි මචං හැමෝම බාප්පා කියලා කියන හන්ද මාත් ඉතින් බාප්පා කියලා තමයි කියන්නේ. කොහොම හරි උන් දෙන්නගේ හැසිරීම නම් මට එච්චර ඇල්ලුවේ නැහැ. මම උදේ කෝකටත් වටපිටේ විපරම් කරලා බැලුවා. හැබැයි කොහෙන්වත් අපරාධයක ආරංචියක් නම් හම්බුනේ නැහැ. සමහර විට යන ගමන් චූපාරක් දාන්න යන්නේ නැති. කෝකටත් මීටරෙන් ඉන්න ඕනි. ළඟගෙන ඉඳලා මේ වටපිටාවේ අමුතු දේවල් සිද්ධ වෙනවා වැඩි. වොට්සන් අද දවස කවද්ද? අද සෙනසුරාදා. අද සෙනසුරාදා?
අද සෙනුරුගේ ක්ලාස් දවසනේ. මොම තමයි මහවුරගෙන කසුයි මම බය වුණා. මොකද ගෑහන්නේ අප්පා? කසුනි බලන්නකො මේ කාමරේ හැටි. දූවිලි පිරিলা මේක අතු ගන්න මම මේ ඉන්න ඕනේද? මම මේ හොල්මන් ෆිල්ම් එකක් බල බල ඉන්නේ. හොල්මන් නෙමෙයි මේක ඇතුලේ මල පෙරේතයොත් ඇති. බලනවා රෙදි ටික ගලවපු තැන්වල අම්මපා කෑනු ළමයි දෙන්නෙක් ඉන්න කාමරයක්ද මේක? අයියෝ මම අතු ගන්නම්. නැගිටින්න ඔතනින්. අස්කරුණ මේ කාමරේ මගෙන් කුටි ගන්න නෑ. අයියෝ මොකක්ද අප්පා? මේ සූට් එක නම් හොඳයි නේද වොට්සන්? හැමදාම ඉතින් ඕකනේ අඳින්නේ. බුද්ධිමත් මිනිස්සු එකම ඇඳුම තමයි නිතරම අඳින්නේ. සේවන්දි නේද කතා කරන්නේ? හෙලෝ. සේවන්දි කියන්න. මොකද? නියමයිනේ. ඔය ඇත්තමද කියන්නේ? වීලුවක් නෙමෙයිනේ. නියමයිනේ. එල. අද පන්ති නෑලු. නියමයි. අද පන්ති නැද්ද? නෑ. අද පන්ති නෑලු. නියමයිනේ. අද පන්ති නෑලු. අපේ අක්කට අද පන්ති නෑලු. ඇයි තමුසේ නටන්නේ? තමුසේට නෙමෙයිනේ. මටනේ පන්ති නැත්තේ. තමුසේට පන්ති නෑ කියන්නේ. ඉතින් ෆෝන් එක මට ගේම් ගහන්න. සුදු පුතා ෆෝන් එක දෙන්න මෙහෙට. මල්ලි අනේ අම්මේ මොකද යකෝ හැම වෙලේම බෙරියම් දෙන්නේ. මල්ලි මගේ ෆෝන් එක ගත්තා. සුදු පුතා ඕක අක්කට දෙන්න. ක්ලාස් යන්න පරක්කු වෙනවා. අද ක්ලාස් නිවාඩුලෝ. සෙනුරි ඇත්තද මල්ලි මේ කියන්නේ? අද පන්ති නැද්ද? නෑලු. සේවන්දි කෝල් කරලා කිව්වේ. එහෙනම් මේ දැම්ම මේ කාමරේ අස් කරලා දානවා. හරි අම්මේ. මම කඩේට පොඩ්ඩක් ගිහින් එන්නම්. මගේ පණාව නැති වෙලා. සෙනුරි කක්කා ගොඩක් නේද? අයියෝ නෑම විතරයි. මගේ අලු සපත්තු දෙක. කවුද යකෝ මෙතන කක්ක දාපු බල්ලා? මට වුණොත් එහෙම මම ඕකව කනවා. සෙනුරි කඩේ යනවා වගේ මං හිතන්නේ. ගිහින් බලන්න ඕනේ. මොකද්ද සුවඳක් ඉන්නේ? මේ තියෙන්නේ බඩු. කවුරු හරි පාගලා හැම තැනම ගාලා. ලලලලලා සර්ගි ආච්චි ජම්බු ගහින් වැටිලා. මේ ජම්බු අවාරනේ. මේක නම් ඉපා වෙන වැඩක් අප්පා. මම විතරක් ඇයි තනියෙන් අත් කරන්නේ? අපේ ගහේ ජම්බු වෙදිලා නෑනේ. වයසට ගියාම ගස් නගින්න නැතුව පාඩුවේ ඉන්න ඕනේ. කොහොම හරි කමන්නේ අපිට පන්ති නිවන්නුනේ. නියමයි. අම්මේ කෝ අක්කා? අක්කා කඩේ ගියා. මාත් ගියා නම් හරි. අයියෝ මට කාඩ් එකක් ගන්න කියන්න බැරි වුණානේ. අන්න අර පිස්සු පෝසා අපේ අක්කාගේ පස්සෙන් යනව නේද? කොහෙටද ගියේ? රාණි ආන්ටිගේ බේකරිය පැත්තට යන්නේ නැති. අප්පා මොකද ඒකද? පිස්සු පෝසා නාලා නැද්ද කොහෙද අවුරුද්දකින්? නෑනේ පේන්න. කස්තූරි මාමගේ තොරම්බල් බඩු කඩේ පැත්තට ගියාද දන්නේ නෑ. පිස්සු පෝසෙක් නෙමෙයි මම උරුලෑවෙක්. අපේ අක්කත් කොහේ යනවද මන්දා? මාතුම් බාප්පගේ සිල්ලර් බඩු කඩේ පැත්තට යන්නේ නැති එන. අපේ අක්කා පිස්සු පෝසත් එක්ක පැනලා ගියාද දන්නේ නෑ. හොට්ටා. කොහටද යන්නේ නැත්තේ? අර ඉන්නේ රෙදි කඩේ ළඟ. සෙනුරි කඩේ ආවද? ඔය ඉන්නේ හොතම්බුවා. හිටපන් මම තොට.
ගොමස් අයියේ කීයද සයිස් එක? මොකද? කීයද ඉන්න? මොකටද මගේ ඉන්න? ඇයි ජංගියක් ගන්න නෙමෙයිද ආවේ? මම මොකටද යකෝ ජංගි ගන්නේ? තොට පිස්සුද? එහෙනම් මොකද මෙතන කරන්නේ? මේක ලේඩීස් අයිටම් ෂොප් එකක් නේ. අම්බට ඉවරයි ඉවරයි. හූ පිස්සු පූසක් වේද දුවන්නේ? දෙකක් ගත්තොත් තුනක් නොමිලේ. ජංගියක් අරගෙනම යන්න. නංගි මොකද කරපු වැඩේ? අප්පා වසනෝන්ඩිය මේ ගෑනි මාව කෑවා. පිස්සු පූසට යස වැඩේ. ආයෙන එකක් නෑ මේ පැත්තේ. ඉන්නකො මං අම්මට කියන්න. මිනිසුන්ට ඔහොමද කතා කරන්නේ? ඒක මිනිහෙක් නෙමෙයි. පිස්සු පූසෙක්. ඔකේ. තමුසලගෙන් කක්ක ගඳක් එනවා. නංගි ගෝමස් පචවෙන එකෙත් සීමාවක් තියාගන්නවා මනුස්සයකෝ. බලනවා මටත් එක්ක ලැජ්ජයි. කවදාවත් මෙහෙමනම් කිච වෙලා නෑ අප්පා. හා අඬන්න එපා ඉතින් ගෝමස්. කවුද ඇඬුවේ? මම හිතන්නේ මගේ ඇහැට මොකක් හරි ගියා. ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න ඕනි. අඩුම තරමේ සිනරි මාත් එක්ක hina වුණානේ. අර කසුනි නං. අනේ ගොමස් ළමයෝ. අයියන්ඩි මොකද? අනේ අපේ. ඇයි මොකද වෙලා තියෙන්නේ? අනේ අපේ. ලයික් කරන්න ෂෙයා කරන්න සබස්ක්‍රයිබ් කරලා සබ් එකක් දෙන්න කමෙන්ට් එකකුත් දාගෙන යන්න මතක කරන්න එපා. අනේ ඉන්න ඉවරයි මගේ බෙල්ල